අයිබෝවන් දොළ පුතාලා සියලු දෙනාටම අද AI Math Edu YouTube channel එකේ වීඩියෝ පාඩම් මාලාවේ 8 ශ්‍රේණියේ පස්වෙනි පාඩමේ වීජ්‍ය ප්‍රකාශන ඉගේ 5.2 අනුමාත්‍රිකාව තමයි අඥාත තුනක් අඩංගු වීජීය ප්‍රකාශන ගොඩනැගීම. ඒ යටතේ මම ඔබට 5.1 අභ්‍යාසයේ ගණන් තුනක් හදලා පෙන්නනවා. ඒ යසුරින් ඔබට ඒ දැනුම ලැබේවි. පළවෙනි ගාන කියන්නේ එක්තරා පවුලක සමාජිකයෝ 30 දෙනෙක් ඉන්නවලු. මවගේ වයස අවුරුදු X වලින්ද පියාගේ වයස අවුරුදු Y වලින්ද පුතාගේ වයස අවුරුදු Z වලින්ද දැක්වෙනවලු. ඒ අනුව අපිට ගණන් හතරක් දීලා තියෙනවා. අපි ගමු මේකේ මව පුතා පියා කියලා මවගේ වයස X කියලා ගමු. පියාගේ වයස Y කියලා ගමු. පුතාගේ වයස Z කියලා ගමු. එතකොට බලන්න පළවෙනි රෝම ඉලක්කමෙන් අහන්නේ තිදෙනාගේ වයස්සි එකතුව වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. එහෙනම් එකතුව ගන්න නම් මේ තුන් දෙනාගේම වයස් මෙහෙම එකතු කරන්න ඕනේ. x ධන y ධන z. රෝම ඉලක්කම් දෙක. අවුරුදු 5කට පස්සේ තිදෙනාගේ වයස් වල එකතුව වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. අවුරුදු 5ක් ගත වෙනවා කියන්නේ මොකද වෙන්නේ? තුන් දෙනාම වයසට යනවා. අවුරුදු 5කින්. එහෙනම් අවුරුදු 5කට පසු අපිට ලියන්න පුළුවන් මව ඉස්සෙල්ලා මවගේ වයස x. අවුරුදු 5කට පස්සේ එහෙනම් x ට 5ක් එකතු කරන්න. මෙන්න මේක තමයි අවුරුදු 5කට පස්සේ මවගේ වයස. පියාගේ කලින් වයස y. අවුරුදු 5කට පස්සේ එහෙනම් y එකතු කිරීම 5 y ධන 5. පුතා එයා z ධන 5. එයාගේ වයස z ට එක 5ක් විතර. එහෙනම් දැන් මෙයා අහන්නේ එකතුව. මේ වයස් එකතුව. එකතුව ගන්න නම් අපි මොකද කරන්නේ? එකතුව සමානයි මේ තුනම එකතු කරන්න. x ධන 5 ධන y ධන 5 ධන z ධන 5. එහෙනම් සමානයි. ඔන්න බලන්න මෙතන x y z. මම එකට ලියනවා. නොදන්නා පද හේවා අඥාත පද ලියලා 5 එකතු කරනවා. ඒ කියන්නේ එකතු කරනවා. එහෙනම් x ධන y ධන z ධන 15 කියලා එනවා. මේ බලන්න මම මේ යක්කන් ටික එකතු කරලා වෙනම ලියුවා. වෙන අපිට මේ වරහණක් දාන්න පුළුවන් මේ සාමාන්‍ය අඥාත ලියනකොට. තුන්වෙනි ගානේ අහන්නේ පියාගේ හා පුතාගේ වයස්වල වෙනස වීජ්‍ය ප්‍රකාශනයෙන් දක්වන්න. එන රෝම ඉලක්කම් තුන අපි ගමු පියාගේ වයස y ඍණ z. ඒ කියන්නේ පියාගේ වයසෙන් පුතාගේ වයස අඩු කරාම වෙනස එනවා. වෙනසක් කියන්නේ අඩු කිරීම. මෙතන ලොකු එක්කෙනා ඒ කියන්නේ විශාලත්වයෙන් වැඩි අගය තියෙන මේ පියාටනේ පියානේ පුතාට වඩා වැඩිම. එහෙනම් පියාගෙන් පුතාගේ වයස අඩු කරනවා. පියාගේ වයසෙන් පුතාගේ වයස අඩු කරනවා. ඊට පස්සේ හතරවෙනි ගානේ අහනවා මේ පුතා ඉපදෙනකොට මවගේ පියාගේ වයස් වල එකතුව අහනවා. දැන් පුතා ඉපදෙනවා කියන්නේ එයාගේ මොකද වෙන්නේ? පුතා ඉපදීමේදී පුතාගේ පුතාගේ වයස z නේ. z බිඳුවයි. ඉපදෙනකොට එයාගේ වයස බිඳුවයි කියලා ගත්තොත් මවගේ පියාගේ වයස් වල එකතු වෙන්නේ කීයද? x ධන y විතරයි. x ධන y. හරි. එහෙනම් මේ ආකාරයට සරලව විජය ප්‍රකාශනය ගොඩනගන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයිබෝවන්.